හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඕන්න ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා රිකැප් රූම් channel එකට. ඉතින් තේගා බිස්කට් එකක් එහෙම අරගෙන වෙන්න අද මූවි එක බලන්න. ඉතින් මම මෙහෙම කිව්වට මේ මූවි එක ගොඩක්ම දිග මූවි එකක් නෙමෙයි. ෆුල් මූවි එකම තියෙන්නේ විනාඩි 40යි. ටිකක් දුකක් වගේම අවසානයේට ඔයාලට හිතන්න යමක් එකතු කරන කතාවක් තමයි මේ මූවි එකේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා thumbnail එක දැකලා ආපු නිසා මුලින්ම කතාව මොන වගේද කියලා විස්තර කරන්න ඕනේ නැති වෙයි කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මූවි එක පැත්තට. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ බාබු කියලා කෙනෙක්. මෙයා පොඩ්ඩක් ආගම දහම විශ්වාස කරන හැමෝටම වගේ උදව් කරන කෙනෙක්. මේ ඩයල් එකට තියෙනවා තේ කඩයක්. ඉතින් එයා ගාව වැඩ කරන පොඩි කොල්ලෙක්. මේ පොඩි ගොල්ලා නම් ඉතින් අලුතින් වැට්ටාපු හින්දා පොඩ්ඩක් වැඩ අනා ගන්නවා. ඉතින් කොහොම හරි මේ පොඩි ගොල්ලා තේ අල්ලන්න ගිහිල්ලා කෝප දෙක තුනම බින්දගෙන තමයි ඉන්නේ. ඉතින් මේ කඩේ ගාව ඉන්නවා අම්මයි තාත්තයි නැතුව අසරුණ මන්ද බුද්ධික ළමයි දෙන්නේ. මේ අයියයි නංගි. මොනවා වුණත් ඉතින් මේ දෙන්න අසරණ වෙලා තමයි ඉන්නේ. මේ නංගිගේ නම තමයි ආර්ති. අයියා තමයි ආරුජු. ඉතින් මේ කඩේ අයිතිකාර බාබු තමයි මෙයාලට උදව් කරන්නේ. දවසක් කඩේට ආපු එක මිනිස්සෙක් අහනවා බාබු ඔයාගේ කඩේ නම් අනිවාර්යයෙන් ලෝක ප්‍රසිද්ධම කඩයක් වෙන්න ඕන කියලා. ඩයල් එක පොඩ්ඩක් විහිළුවක් කරනවා. ඉතින් බාබුත් අහනවා මොකද මේවා කියන්නේ වෙන කෙනෙක් නැද්ද විහිළුවක් කරන්න කියලා. ඉතින් මෙහෙම කියන්නේ මොකක්ද දන්නවද? අර අන්දාවතේ ළමයි දෙන්නට කන්න දීලා වියදම් කරන හින්දා තමයි මේ ඩයල් එක මේ විදිහට විහිළු කරන්නේ. ඉතින් මෙතෙන්දී බාබු කියනවා මේ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නම කොරෝනා හින්දා නැති වුණා. මම ඉතින් එයාලට උදව් කරනවා. ඒත් එක්ක මෙයා තව කියනවා මට කඩයක් හොඳට තියෙනවා මට හොඳ ආදායමක් හම්බෙනවා මට හොඳ බිරිඳකුත් ඉන්නවා කියලා කොහොම කියනවා. ඉතින් ඔහොම කියනකොට ඩයල් එක පොඩ්ඩක් ඉන්දියක් දාලා අහනවා උඹට ඕනි ඒවා විතරද කියලා. මේ බාබුගේ බිරිඳ තමයි පාර්වති. මෙයාලා දෙන්නට අවුරුදු 10කින් ඉඳන් ළමෙක් නැහැ. දවසක් කොහොම හරි පාර්වති කියනවා බාබුට අපි දෙවියන්ට පූජාවක් තියමු දෙවියන්ගෙන් ආශිර්වාද ගමු ළමෙක් හැදෙන්න කියලා. ඉතින් කොහොම වුණත් බාබු නම් මේ වැඩේට කැමති නෑ. බාබු කියනවා ළමෙක් හම්බ වෙනවා නම් මේ වෙනකොට හම්බෙලා අපේ තයිවේ හැටි මේක තමයි කියලා. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරමු නේද මේ දෙන්නටම ළමෙක් හම්බෙන්න කියලා. දවසක් ආර්ති එයාගේ අර්ජුයි පාරට වෙලා අයිස්ක්‍රීම් කකා ඉන්නවා. එතකොට නසරාණි ඩයල් 3ක් ඉන්නවා ගමේ. මෙන්න මේ 3 දෙනා දකිනවා මේ ගෑනු ළමයාව. ඉතින් කොහොම හරි මෙන්න මේ 3 දෙනා එකතු වෙලා ඉතින් වැඩේ කතා කරන්න දෙයක් නැහැනේ. අර ගෑනු ළමයට වැඩේ දෙන්න තමයි හදන්නේ. ඉතින් මෙතන ඉන්න එක ඩයල් එකක් කියනවා මේ ගෑනු ළමයා පිරිසිදු නෑ. එයාව තව ටිකක් පිරිසිදු වෙන්න ඕන නේද කියලා. කොහොම හරි එක ඩයල් එකක් කියනවා අපි පිරිසිදු කරලා ගමු කියලා. ඉතින් කොහොම වුණත් මෙතන ඉන්නවා එක ඩයල් එකක්. එයා නම් මේ වැඩේට කොහෙත්ම කැමති නෑ. මොන වුණත් පොඩ්ඩක් හොඳ ඩයල් එකක්. ඒක තව එහෙම යද්දි මෙයාලා දෙන්නම ආදරෙන් බලා ගන්නවා. ඉතින් අර බාබුයි යාගේ බිරිඳයි. මෙහෙම ඉතින් ටික දවසක් යනවා. ඒක දවසක් අර නසරාණි ඩයල් 3 බීලා හොඳටම වෙරි මතේ පාර යනවා. ඔහොම යනකොට ඉතින් දකින්නවා ආර්ටි තනියම පාර අයිනට වෙලා ඉන්නවා. ඉතින් ආර්ටි තනියම පාර අයිනට වෙලා බෝනික් එක්ක සෙල්ලම් කරන ගමන් තමයි ඉන්නේ. මේ ඩයල් 3 ආර්ටිට බෝනික් එක් දෙන්නම් කියලා එයාගේ ගෙදරට එක් කරගෙන ගිහින් දූෂණය කරනවා. ඊට පස්සේ ආර්ටි අඬ ඉන්නවා. මේ අයියටත් එයාගේ අතින්වත් අල්ලන්න දෙන්නේ නැහැ. ඉතින් පාර්වති කෑම ගෙනත් දුන්නත් මෙයා කන්නේත් නැතුව ඉන්නවා. ඉතින් මෙතෙන්දී අයියත් පොඩ්ඩක් කවන්න හදනවා. ඒත් ආර්ති නම් කන්නේ නැහැ. ආර්ති කන්නේත් බොන්නේ නැතුව ඉන්න හින්දා පාර්වතිව බලන ડોක්ටර් හීනව පාර්වති ඉක්කරගෙන එනවා ආර්තිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ડોක්ටර් හීනා ආර්තිව චෙක් කරලා බලනකොට ආර්තිට වමනෙත් යනවා. ආර්තිට නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ડોක්ටර් හීනාට මේ වෙලාවේ තේරෙනවා. ડોක්ටර් හීනා කියනවා මෙයාගේ පරීක්ෂණ වගේක් තියෙනවා ඒ ටික මම බලන්නම් කියලා ડોක්ටර් හීනා බේතුත් දීලා යන්න යනවා. ඊට පස්සේ දවසේ ડોක්ටර් ශානි එයාගේ යාළුවෙක් වෙන සාගර්ට මේ විස්තර කියනවා. කොහොම හරි අර නසායනි ඩයල් 3 එකතු වෙලා ආර්තිව දූෂණය කරපු හින්දා ආතේ කැබ් ගෙන තමයි ඉන්නේ. ඉතින් මේ සිද්ධිය ડોක්ටර් හීනා සාගර්ට කිව්වම සාගර් කියනවා අර්ජුයි ආර්තිවයි NGO එකට අරගෙන යන්න මෙයාලට එතන ආරක්ෂාව තියනවා කියලා. මේ ළමයි දෙන්නම බාබුටයි පාර්වතිටයි මේ සිද්ධිය ගැන මොකුත් නොකිය NGO එකට අරගෙන යනවා. ආර්ති අජුයි නැති හින්දා බාබු ගොඩක් දුකින් තමයි ඉන්නේ. මොනවනොත් ඉතින් පව් බාබු මෙයාලා දෙන්නම හොඳින් බලාගත්තනේ. ඉතින් මේ ළමයි දෙන්නට මොකද්ද උනේ කියලා දැනගන්නයි පාර්වතිට ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගන්නත් එක්ක බාබුයි පාර්වති යනවා ડોක්ටර් හීනව හම්බෙන්න. ડોක්ටර් හීන පාර්වතිව චෙක් කරලා බලලා කියනවා එයාට ළමෙක් හම්බෙන්න ඉන්නවා කියලා. මේක අහලා දෙන්නම ගොඩක් සතුටු වෙනවා. මෙතෙන්දි මෙයාලා අහනවා දැන් අර්ජුයි ආර්ති හොඳට ඉන්නවද කියලා. ඔන්න දැන් තමයි ඉතින් ආර්තිට වුණ සීන් එක ડોක්ටර් මෙයාලා දෙන්නට කියන්න යන්නේ.
ඩොක්ටර් කියනවා ආර්තිව කවුරු හරි දූෂණය කරලා තියෙනවා. ඒ දූෂණය කරපු කෙනාට ඒඩ්ස් තියෙනවා. ඒකින්ද ආර්තිටත් ඒඩ්ස් පොසිටිව් වෙලා තියෙනවා. ඒකින්ද ආර්තිගේ දරුවා ගබ්සා වුණා කියලා. මෙයාලා දෙන්නම මේක අහලා පුදුම වෙනවා. වගේම දුක් වෙනවා. බාබු කියනවා දූෂකයව හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඩොක්ටර් කියනවා දූෂකයව හොයාගන්න පොලිසියට කියලා තියෙන්නේ. ඔයා බය වෙන්න එපා කියලා. ඉතින් මේ දෙන්නම ගෙදර ඇවිල්ලා මේ සම්බන්ධේ කතා කරන්න ගන්නවා. ඉතින් මෙතන ඉඳන් බාබු ගොඩක්ම අඬනවා. පාර්වතී අහනවා බාබුගෙන් ඇයි ඒවා ගොඩක්ම මෙච්චර අඬන්නේ කියලා. ඒ වගේම පාර්වතී කියනවා මේ වැඩේ කරපු නරුමයට නම් හොඳක් සිද්ධ වෙන්න එපා කියලා. ඉතින් ඒක කියද්දිම බාබු කියනවා ඒ නරුමයා මම කියලා. මෙතෙන්ද තමයි සිද්ධිය කන පිට හැරෙන්නේ. අර පිරිමි තුන්දෙනා එකතු වෙලා ආර්තිව දූෂණය කරන්න හදපු වෙලාවේ බාබු එක දැකලා හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඔයාට මතක නම් මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මේ වැඩේට කලින් ඉඳන්ම අකමැති වෙලා ඉඳී. ඒ වෙලාවේ අර අකමැති එක්කෙනා මෙයාලා දෙන්නට බැනලා රණ්ඩු වෙන්න පටන් අරගෙන තියෙනවා. මෙයාලා රණ්ඩු වැහිලා නිදාගෙන හිටිය අර්ජුව හැරෙනවා. අර්ජුව නැගිටලා මෙයාලගේ රණ්ඩුව බේරන්න හදනකොට කෙනෙක් මේ අර්ජුව තල්ලු කරලා දානවා. ඒකෙන් අර්ජුට සිහි නැති වෙලා බිම වැටෙනවා. කොහොම හරි මෙයාලා තුන්දෙනා ආතිව දූෂණය නොකර රණ්ඩු වෙලා යන්න යනවා. ඉතින් මේ සිද්ධිය සේරම අර බාබු බලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. මේ සිද්ධියට බය වෙලා ආර්තිය හොඳම අඬන් ඉන්නවා. ආර්තිය හැම අඬන් ඉන්නකොට බාබු කාමරයට ඇවිල්ලා බාබු තමයි ආර්තිව දූෂණය කරලා තියෙන්නේ. අවහලා පාර්වතීට එයාගේ සැමියව ගොඩක් එපා වෙනවා. ඉතින් මේ දේ කළේ එයාගේ බාබු කියලා පාර්වතී ගිහින් ડોක්ටර් හීනාට කියනවා. ડોක්ටර් හීනා කියනවා ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා කියලා. ආර්ති එයාගේ හම්බෙන්න ඉන්න ළමයා හොඳින් ඉන්නවා කියලා ડોක්ටර් හීනා කියනවා. ඉතින් මෙතෙන්දී පාර්වතී ගොඩක් පුදුම වෙනවා. ඉතින් තව ડોක්ටර් හීනා කියනවා ආර්ති ප්‍රෙග්නන්ට් උනේ ඒක ඇත්ත. ඊට පස්සේ පොලිසියට ආවම මිනිස්සු ගැන ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් අර පිරිමි තුන්දෙනාත් එක්ක ඔයාගේ බාබුව සැක කරලා තියෙනවා කියලා. ඒක දන්න හින්දා තමයි ආතියට දූෂකයාගෙන් ඒස් හැදුනා කියලා බොරුවට කිව්වේ බාබුයා කරපු වරද තේරුම් කරන්න කියලා හීනා කියනවා. ඉතින් මෙතෙන්දී නම් පාර්වතී ගොඩක්ම සතුටු වෙනවා. මොකද එයාට හම්බෙන්න ඉන්න දරුවටත් එයාටයි ඒත් හැදලා නැති හින්දා. ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා පාර්වතී ගෙදර එනකොට අර කඩේ කරපු පොඩි කොල්ලා කතා කරලා අහනවා බාබුට ඇත්තටම ඒස් තියද කියලා. ඉතින් පාර්වතී අහනවා ඇයි අහන්නේ කියලා. මෙතෙන්දී කොල්ලා කියනවා බාබුටත් ඒස් තියෙනවා නම් මටත් ඒස් හැදිලා ඇති කියලා කොල්ලා යන්න යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. ගොඩක්ම ගෙඩිබිමක් වුණත් අපිට අවසානයේට හිතන්න ඉතුරු කරන දෙයක්. ඉතින් ඒක ඔයාලටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආයෙත් අලුත් මූවි එකකින් හම්බෙමු. සුබ දවසක් කරුණේ. පුළුවන් නම් channel එක subscribe කරන් යන්න.